ඔයත් ඇඳුම් මහන කාන්තාවක් නම් ඔයාට ගොඩාක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. ඒ නිසා අවසානයක් එක්ම අහන්න. මොකද ඔයා ළඟට එන කස්ටමර් ගැන ඔයාට ගොඩාක් දේවල් මේ වීඩියෝ එකෙන් ඇත්තටම තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔයාට ගොඩාක් පහසුයි ඔයාගේ ওই රැකියාව කරන්න. මොකද අපි දන්නේ නැහැ අපේ ළඟට එන කස්ටමර් මොන වගේ කෙනෙක්ද, මෙයා මොන වගේ හිතන කෙනෙක්ද, මෙයා මේ ඇඳුම තෝරලා ගෙනාවේ මෙයාගේ හිතට හරියනම ඇඳුමද කියන එක ඔයාලට ඇත්තටම තේරුම් ගන්න බෑ. ඉතින් ඔයාලා කරන්නේ එයා ගේන ඇඳුම ඒ විදියට ඩිසයින් කරලා දෙන එක. ඉතින් අපි බලමු මේ කස්ටමර් කෙනෙක් ඇඳුමක් ගෙනාවම අපි කොහොමද එයාට මේ දේ තේරුම් කරලා දෙන්නේ සහ එයාට මේ ඩිසයින් එක එයා හිතන ආකාරයෙන්ම අපි ඩිසයින් කරලා දෙන්නේ. ඇත්තටම මෙන්න මේ රූප සටහන් දෙස බැලුවොත් ඔයාලට තේරෙයි මේ ඇඳුම් හරි ගැළපීමක් ඇතුව තමයි මේගොල්ලෝ මේ ඩිසයින් කරලා තියෙන්නේ. මමත් මේ ඩිසයින් කරපුවා නෙමෙයි, මේවා මං ගනිපුවා ඉන්ටර්නෙට් එකෙන්. ඇත්තටම මේ ඩිසයින් හරිම නීට්, ඒ කියන්නේ හරිම පිළිවෙලයි. එයාලගේ ස්කින් කලර් එකට සහ එයාලගේ මැටීරියල් තෝරපු විදිය සහ එයාලගේ ඩිසයින් තෝරපු විදිය එයාලගේ ශරීරයේ හැඩය අනුව ගොඩාක්ම ගැළපීමක් තියෙන ඇඳුම් ටිකක් තමයි මම මේ ඔයාලට ගෙනාවේ. මොකද ඇඳුම් මහන කාන්තාවකට ගොඩාක් වැදගත් වෙයි මම මේ කරන වීඩියෝ එක. ඉතින් මේ ඇඳුම් වලින් ඇත්තටම අපිට තේරුම් ගන්න පුළුවන් ඕන ඇඳුමක් මහනකොට මොන වගේ නීට් එකක්ද තියෙන්න ඕන, මොන වගේ ගැළපීමක්ද ශරීරයේ හැඩය අනුව තියෙන්න ඕන කියලා. ඉතින් ඇත්තටම ඇඳුම් මහන කෙනෙක් ළඟට කස්ටමර් කෙනෙක් ආවහම එයා කරන්නේ පොතේ එයාගේ රූප සටහන ඇඳගෙන එයාගේ මෙෂර්මන්ට් එක අරගෙන එයාගෙන් ඉතින් පොඩි දෙයක් අහනවා මේ ඔයාට මේ ඇඳුම මේ විදියට ගැළපෙනවද කියලා. එච්චරයි. එයා ඒක උපරිම කැපවීමක් කරලා එයා ඩිසයින් එකක් කරනවා. ඇත්තටම ගොඩාක් කැපවීමක් කරලා තමයි මෙයා මේ ඩිසයින් එක කරන්නේ. හැබැයි එයා හිතන්නේ නැහැ, දැන් මහන කෙනා හිතන්නේ නැහැ එයාට මේක නොගැලපේවි කියන එක. එයා උපරිම සාධාරණයක් කරනවා අර ඇඳුමට, දීපු ඇඳුමට. ඉතින් දැන් කස්ටමර් ඇවිල්ලා මේ ඇඳුම පිටෝන් කරාට පස්සේ එයාට ඇත්තටම මේ ඇඳුම ගැලපෙන්නේ නැහැ. ඇඳට පස්සේ එයා සමහර වෙලාවට ගොඩාක් මහතට පේන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට කොහෙන් හරි ඇඟෙන් මස් පැනලා ඒ වගේ අර තියෙනවනේ අන්න ඒ වගේ හැඩයක් පේන්න ගන්නවා. ඒ මොකද හේතුව? ඒ හේතුව තමයි එයාට නොගැලපෙන ඩිසයින් එකක් තමයි ඔයාට මහන්න දීලා තියෙන්නේ. ඔයත් ඒක ඉච්චර හිතුවේ නැහැ. හැබැයි එයාට ඒක ගැලපෙන්නේ නැහැ. සමහර කාන්තාවන් ගේනවා ඇත්තටම එයාගේ වයසත් එක්ක එයාට නොගැලපෙන ඩිසයින්. එයාගේ වයසත් එක්ක බැලුවම මේ ඩිසයින් එක එයාට හාත්පසින්ම වෙනස් ගැලපෙන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ සාමාන්‍යයෙන් අර තරුණ වියේ පසු වෙන කෙනෙකුට නම් ගෑනු ළමයෙකුට ඇත්තටම ඒක ගැලපෙනවා. ඉතින් මේ කාන්තාවන්ට ගැලපෙන ඩිසයින් තියෙනවා. අර පොඩි තරුණ වියේ ගෑනු ළමයින්ට ගැලපෙන ඩිසයින් තියෙනවා. පොඩි ළමා වියේ අයට ගැලපෙන ඩිසයින් තියෙනවා. ඔය වෙන වෙනම විවිධාකාර ඩිසයින් තියෙනවා. මේ මහනවා කියන එක ඇත්තටම ලොකුම මේ කාර්යභාරයක් තමයි. මේ ඩිසයින් තෝරලා ගෙනාවම අර කාන්තාවක් ඩිසයින් එක තේරුවට ඒගොල්ලෝ ඒක ඇත්තටම තෝරන්නේ එයාලගේ ස්කින් කලර් එකට සහ අර එයාලට ඒක ගැලපෙනවද කියලා එයා හිතන්නේ. ඇත්තටම දැන් අපි බලමුකෝ, දැන් තමන්ගේ හැමේ වර්ණය අපි එහෙම කිව්වොත් හැමේ වර්ණය අනුව අපි ගත්තොත් ඇඳුම් සමහරුන්ට මහත බව පේනවා අර ඒ ගන්න මේ මැටීරියල් එකේ කලර් එකත් එක්ක. අර කලර් chart එකක් බලලා ඇත්තටම Taman තෝරගන්නකොට පොඩ්ඩක් හිතන්න ඕන මම මේ වගේ ලොකු මල් තියෙන ඩිසයින් එකක් ගත්ත කියමු. ඒ වගේ ඩිසයින් එකක් අර මහත කෙනෙක් වගේ තේරුවොත් ඇත්තටම යාට ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට ඒක හාත්පසින්ම ඒ ඇඳුම වෙනස් වෙනවා එයා ඇඳට පස්සේ. ඉතින් හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ඔයාලා මේ ඇඳුම තෝරනකොට Tamanගේ හැමේ වර්ණය සහ තමන්ගේ ඇඟේ හැඩය අනුව තෝරගන්න ඕන. ඉතින් ගොඩාක් කස්ටමර්ස්ලා ඇත්තටම මේ තෝරන්නේ නැහැ අන්න එහෙම. එහෙම තේරුවේ නැති වුණාම තමයි ගොඩාක් වෙලාවට එයාට බලපාන්නේ මේ ඇඳුම මේ ඇත්තටම ගැලපෙන්නේ නැති වුණාම එයාට බලපාන මේ ඇඳුම මට හරියන්නේ නැහැ. මෙයා මහලා තියෙනවා හරි නෑ. අන්න එහෙම එයා ගොඩක් වෙලාවට හිතනවා. ඉතින් මම හැමතිස්සෙම මේ කාන්තාවන්ට කියන්නේ ඇඳුමක් තෝරනකොට ඔයා හැම වෙලාවෙම හිතන්න ඔයාගේ ශරීරයේ වර්ණය අනුව සහ ශරීරයේ හැඩය අනුව කලර් chart එකක් බලලා ශරීරයේ වර්ණයට ඇඳුම තෝරන්න.
ලස්සන ඩිසයින් එකක් දැක්ක පළියට ඔයාගේ ඇස රවට්ට ගන්න එපා. ඔයාට ඒක ගැළපෙනවද කියලාත් හිතන්න. ගොඩාක් දෙනෙක් හිතන්නේ නැති දෙයක් තමයි මේ මට මේක ගැළපෙනවද? අන්න එහෙම හිතන්න නැති වුණාම ඇත්තටම එතන ලොකු ගැටලුවක් වෙනවා අර මහපු කෙනාට. මොකද මහපු කෙනා මහන්නේ එයා ගෙනාපු ඩිසයින් එකනේ. එතකොට එයා මැහුවට පස්සේ මේ කාන්තාවක් ඇඳට පස්සේ මේ ඇඳුම අර කණ්ණාඩියකින් බැලුවාම එයාට තේරෙන්න ඕන මට මේ ඇඳුම අද හරි ලස්සනයි කියන දේ. ඉතින් ඇත්තටම එතකොට එයාගේ මූණේ හිනාවක් දකින්න ඕන. එයාගේ මූණේ හිනාවක් දකින්න නැහැ කියන්නේ ඇත්තටම එයාට ඒක හරියන්නේ නැහැ. එයාට ගැළපෙන්නේ නැහැ ඒ ඇඳුම. ඉතින් හැම වෙලාවෙම අපි හිතන්න ඕන මේ ඇඳුමත් තෝරනකොට දැන් මේ රූප සටහන් දෙස බැලුවම ඔයාලට තේරෙයි ළමා වියේ ඇඳුම් මොනවද තරුණ වියේ ඇඳුම් මොනවද වයසට අපි ටිකක් අපේ මුහුකුරාගේ කාන්තාවකට හරියන ඇඳුම් මොනවද කියලා මෙන්න මේ රූප සටහන් දෙස බැලුවම තේරෙනවා. ඉතින් මම මේ රූප සටහන් ටික තෝරගත්තෙත් ඇත්තටම ඔයාලට පෙන්වන්න මේ ඇත්තටම අපිට ඇඳුමක් ගැලපෙනකොට කොහොමද අපිට ගැලපෙන්නේ අපේ වයස් සීමාව අනුව. ඉතින් ගොඩක් දෙනෙක් අර ඒක හිතන්නේ නැහැ. අපි මහාන කෙනා කරන්නේ දැන් ඇත්තටම අවුරුදු 40ක 45ක කාන්තාවක් අර අවුරුදු 20ක 25ක අඳින කෙනෙක්ගේ ඇඳුමක් තෝරලා ගෙනල්ලා දුන්නම ඉතින් මෙයා මහනවා. ඇත්තටම එයාගේ ශරීරයේ හැඩය වෙනස් වෙනවනේ. අපි වයසට අපි අවුරුදු 30 පැන්න ගමන් අපේ ශරීර ලක්ෂණ හැඩය වෙනස් වෙනවා. අපි කාන්තාවන් හැටියට අපි වෙනස් වෙනවා. එතකොට අපිට අර හැම ඇඳුමක්ම ගැලපෙන්නේ නැහැ. අපිට ගැලපීම් තියෙනවා. අපි ඒක තෝරගන්න ඕන. ඉතින් ගොඩාක් දෙනෙක් අන්න ඒක හිතන්නේ නැහැ. ඉතින් ඇත්තටම ළමයෙකුට ඕනම ඇඳුමක් මැව්වම ලස්සනයි. අර අවුරුදු 18 19 ගෑන් දරුවෙකුට ඇත්තටම ගෑන් ළමයෙකුට ඇඳුමක් මැව්වම ඇත්තටම ලස්සනයි. ඇත්තටම මහාන කෙනෙකුට හරි ආසයි නේද ඇඳුමක් එයාගේ හිතේ සතුට අර පෙන්නකොට ඇත්තටම ඒක හරි සතුටක්. ඉතින් මේ මහාන කෙනෙක් හැටියට අපි දැනගන්නත් ඕන මේ කාන්තාවක් ඇඳුමක් ගෙනාපු පළියට අපි ඒක කරලා දෙන්නේ නැහැ. ඒක ගැන චුට්ටක් බලනවා මෙයාගේ මේ ඇඟට මේක ගැලපෙයිද කියලා හිතලා අපි චුට්ටක් එයාට තේරුම් කරලා දෙන්නත් ඕන. ඒකත් පොඩි ඇත්තටම තේරුම් කිරීමක් කරන්න ඕන. නැත්නම් අපිත් අමාරුවේ අර මහාන කෙනාත් අමාරුවේ. මොකද මහාන දීපු කෙනාගේ සල්ලිත් අපරාදේ. එයා ගොඩාක් මහන්සි වෙලානේ ඔය සල්ලි වලින් ඔය යාට රෙදි කෑල්ල තෝරගෙන අරන් ඇවිල්ලා වාට දෙන්නේ. එතකොට අපිත් තේරුම් ගන්න ඕන අනේ මෙයාට මේ ඇඳුම මැවුවතින් චුට්ටක් වෙනස්. ඒ හින්දා අපි පොඩ්ඩක් මෙයාට තේරුම් කරලා දෙන්න ඕන කියලා. අන්න එහෙම තේරුම් කරලා දෙන්න පුළුවන් කමක් වෙන්න ඕන. ඉතින් මහානම කියන එක ඇත්තටම හරි අමාරු දෙයක්. මහාන අයට ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ කාන්තාවන් ගෙනාපු පළියට ඒක කරන්න යන්න එපා. ඒ ඇඳුම යාට ගැලපෙනවා නම් චූටිම වෙනසක් කළා හරි ඔයායක තේරුම් කරලා දෙන්න හිතා ගන්න. මොකද අපිට මැව්වට පස්සේ මේ ඇඳුමේ කුමන හෝ වෙනසක් කරන්න වුණොත් ඒක ඇත්තටම ඔයාට ඇත්තටම කරදරයි. ඇඳුමක් මහපු ඇඳුමක් නැවත හදනවා කියන්නේ ඒක හරීම අමාරුයි. මොකද ගලව හදනවට වැඩිය හොඳයි අපි එක සැරෙන් මේ ඇඳුම මහලා ඉවර කරන එක අවසන් කරන එක. මොකද ඒක අපේ හිතටත් හොඳයි අර එන කස්ටමර්ටත් හිතට හොඳයි. ඉතින් මම ඇත්තටම කියන්නේ ඔයාලට හැම තිස්සෙම ඩිසයින් එකක් කස්ටමර් කෙනෙක් ගෙනාවම අපි පොතේ සටහන් කරගන්න කලින් එයා ඒ පෙන්නන ඩිසයින් එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙලා ඒක අවධානයෙන් බලලා එයාට තීරණය කරන්න කලින් මේක මහානවද කියලා ඔයා තීරණය කරන්න. මේක මෙයාට මැහුවොත් මට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවද කියන එක. මොකද ගොඩාක් කාන්තාවන්ට වෙන දෙයක් තමයි මැව්වට පස්සේ ඒක මිලටත් වැඩිය එයාට ඒක ගැලපෙන්නේ නැහැ. ඒ කියන ගානටත් වැඩිය ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැති වුණාම එයා අර මහාන කෙනාගේ පිටින් තමයි යවන්නේ. ඔයා මේක හරියට මට ඇත්තටම නීට් එකට කරලා දීලා නැහැ. ඔන්න ඔය චෝදනාව කරලා එයා තව කෙනෙක් එක්කත් ගිහින් කියනවා මෙන්න මෙයා මේ විදිහට තමයි මේ ඇඳුම කරලා දුන්නේ. හැබැයි එයාගේ වරද කියන්නේ නැහැ. එයා ඒක ගෙනාවේ මෙන්න මේ ඩිසයින් එක කියන එක කියන්නේ නැහැ. එයා කියනවා අපෝ අතන මෑවුවේ මෙන්න මේ විදිහට තමයි ඔයාලා යන්න එපා. අන්න ඒ වගේ කියන කස්ටමර්ස්ලා අනන්තවත් ඉන්නවා ඇත්තටම සහ මට ජීවිතේ හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔයාලට කියන්නේ හැමතිස්සෙම කස්ටමර් කෙනෙක් ඇඳුමක් ගෙනාම ඔයා ඩිසයින් එක පොතේ සටහන් කරගන්න කලින් හැම වෙලාවෙම හිතන්න එයාගේ ශරීරයේ හැඩය අනුව මේක මැච් වෙනවද? එයාගේ ස්කින් කලර් කියන්නේ එයාගේ හැමේ වර්ණයට මේක ගැලපෙනවද? ගෙනාපු මැටීරියල් එක අන්නේ සියල්ලම ඔයා හොඳින් බලන්න විමසිලිමත්ත නැත්නම් ඔයාට ඇත්තටම පස්සේ දොස් අහන්න වෙනවා කස්ටමර්ගෙන්.